හායි ළමයි. ඔන්න ඉතින් මට හිතුණා අද අඹ අච්චාරුවක් හදන්න. ඉතින් එනවද මාත් එක්ක අඹ අච්චාරු හදන්න? මේ තියෙන්නේ අපේ අඹ ගහ. ඔන්න ඔය හරියේ ඔයාලට පේනවද දන්නේ නැහැ. එකම එක අඹ ගෙඩියක් තියෙනවා. ඉතින් බලමු දැන් මට ඒක කඩා ගන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න ඉතින් ඉන්නකෝ මං කඩාගෙන එන්නම්කෝ. ඔන්න ඉතින් කිව්වත් වගේම අඹ ගෙඩි කඩා ගන්න නම් බැරි වුණා. ඉතින් කඩෙන් ගෙනාපු අඹ ගෙඩි වගේක් තිබුණා. මට හිතුණා එකෙන් අච්චාරු හදා ගන්න ඕනේ කියලා. ඔන්න ඉතින් චූටි පුතා කොටන්න තමයි හදන්නේ. අච්චාරුවට ඕන කරන ඔක්කොම ටික මම මෙතනට අරන් ආවා. ඉතින් බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අඹ ගෙඩි ටික කපා ගමු. චුට්ටක් විතර ඉදිලා තියෙන්නේ මේ. එපා. ටක් විතර ඉදිලා තියෙන්නේ මේ. කන්නම ඉතිනවා මට නම්. කන්නම ඉතිනවා. නේද? පේන්නේ ඔයාව? ඔයාට කන්න හිතෙනවද? ඔව්. ඔයාට කන්න හිතෙනවද චූටි? ලයිට් එකක් පත්තු කරා. ඔන්න ඉතින් අඹ ටික කපලා මම දාගත්ත වංගෙඩියට. දැන් ඉතින් මේවා ටික දාගන්න තමයි තියෙන්නේ. එතකොට මේ ගෙඩිය. මේ ගෙඩිය. ලුණු ටිකක්. සීනි ටිකක්. ගම් මිරිස් ටිකකුත් අපි දාගමු. චූටි දැන් ඔයා කොටන්න ඕක. කොටන්න. ඔක්කොම දාන්න ටික. ඔයා කොටන්න. කොටන්න. හොඳට කොටලා ගන්න. මෙහෙම කරමු. කොටන්න පාවයා. කොටන්න. ඔයා කොටන්න. අපි දැන් කොටන ගමන් තමයි ඉන්නේ. කොහොමද දන්නේ? ඔයාලට වන්නේ හදලා දෙන්නම්. ඔන්න ඉතින් චූටි පුතා අච්චාරුව කොටලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අච්චාරුව කොල්ලා ඉවරයි. මෙහෙම කරා. හරිම රසයි. හරිම රසයි. කාරණා සරයිනේ. ඔව්. හරි සරයි. එතකොට මේ ටික කොට ගන්න. එපා දැන් ලොලිපොප් ගන්න. මට දෙමු කන්න බෑ. ඔය කන්න කියලා මම මේ ටික කන්න.